හෙලෝ කොහොමද? ඔන්න ඉතින් අදත් ලස්සන ප්ලේස් එක වීඩියෝ එකක් මම ඔයාලට ගෙනල්ලා තියෙනවා. ඉතින් මේක අපි ටිකක් කාලෙකට කලින් ගියපු ගමනක්. ඉතින් ඇත්තටම පුද්ගලිකව මම මාරම එන්ජොයි කරපු ගමනක් සහ මාරම ලස්සන ලොකේෂන් එකක් තමයි මේක. ඉතින් ඔයාලා තම්මේල් එකේ දකින්න ඇති මේ ලෝල් කඳුර වතුයාය. ඉතින් ලෝල් කඳුර වතුයායේ තියෙන ලස්සන කන්දක් නගින්න තමයි අද අපි යන්නේ කොණ්ඩගල කන්ද. ඉතින් මේ ලූල් කඳුර වතුයාය ලංකාවේ ඉතිහාසය පැත්තෙන් ගත්තොත් ගොඩාක් වටින තැනක්. මොකද ලංකාවේ වාණිජ්‍යමය කර්මාන්තය පටන් ගන්න මේ ලූල් කඳුරේ 1867 දී ජේම්ස් ටේලර් විසින් තමයි ඉතින් මේ තේවත් ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට මෙහෙට ආවම ලංකාවේ හදපු පළවෙනිම තේ ගහක් බලා ගන්න පුළුවන්. ඒක මහා විශාල ගහක්. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එකත් ඔයාලට මෙතනට ආවොත් ගන්න පුළුවන්. ඔන්න ඉතින් අපි ආද ආවේ බයික් වල. වෙන ඔයාලට පල්ලෙහෙන් බලා ගන්න පුළුවන් මේ වාහනේම පාක් කරලා තිනවා. ඉතින් මෙතනට ගොඩක් ලෝකල්ස්ලා වගේම ෆොරනර්ස්ලාත් එන ප්ලේස් එකක්. මාරම ලස්සන තැනක් ඇත්තටම. ඔයාලා ආවොත් ඒක එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. මොකද ක්ලයිමේට්ස් මාරු විදිහට බලන් ඉද්දි මාරු වෙනවා. ඒක බලන්න ලස්සනයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි කන්ද නගින්න පටන් ගත්තේ. ඉතින් එක දිගට එක ළඟ එක ගැම්මටම නගින්න තියෙන කන්දක්. ඉතින් අපි නගින කොටත් ගොඩාක් කට්ටිය ඇවිල්ලා හිටියා. ඔයාලට වීඩියෝ එක අතරතුර බලන්න පුළුවන්. ගොඩක් අය යනවා. කොහොමද? ඇත්තටම කියන්න ඕනේ මේ ගමනේදී මම කියන්නේ නගිනකොට නෙමෙයි බහිනකොට මගේ කකුලයි කෙන්ද ඊටම් පෙරළුණා. හරි අමාරු වුණා. ඔයාලට වීඩියෝස් වලදී මගදී බලා ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලත් මෙතනට එනවා නම් අනිවාර්යෙන් සැහැල්ලුවෙන් හයික් කරන්න පුළුවන්. හයිකින් කරන්න පුළුවන්. පහසු ඇඳුමක් අනිවාර්යෙන් අරන් එන්න කියලාත් කියනවා. කො නන්දා පැනිත් එක දාලා යනවා නම් අම්මා බිමට. ඉතින් හරිම විනෝදයි. ඒ වගේම ඔයාලට පේනවා ඇති අපිත් මගේ ඉඳ තමයි මේ කන්ද නැග්ගේ. මෙන්න මේ මං කිව්වේ මේ තමයි බලන්න. ඉතින් සෙනග මාර්ම ක්‍රවුඩ් එකක් ඇවිල්ලා හිටියා එදා නිවාඩු දවසක්. ඉතින් සාමාන්‍යයෙන් මෙහෙට සෑහෙන කට්ටිය එනවා. ඒ වගේම මම ආයෙත් යන්න ගොඩාක් කැමති ප්ලේස් එකක් තමයි මේ ලූල් කඳුර කොණ්ඩගල ගමන. මේක දකින්නකොට ඇත්තටම මට ආයෙත් ආසෙ තුනා යන්න. ඉතින් එහෙම ගියොත් මම අනිවාර්යෙන් මේ වීඩියෝ එකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඒකට හේතුව ඔයාලට වීඩියෝ එක දිගටම බලනකොට ඔයාලට බලන්න පුළුවන් මේකේ ක්ලයිමේට්ස් කොහොමද මාරු වෙන්නේ කියලා. ඒක මාරම සුන්දර අත්දැකීමක්. මම ඇත්තටම ගියපු ගමන් වලින් ගොඩක්ම කැමති වුණ ගමනක් තමයි මේක. ඉතින් යාළුවනේ මං කිව්වා නේද බලන්න ක්ලයිමේට්ස් වෙනස් වෙච්ච විදිය. ඉතින් මාරම සුන්දරයි. ඉතින් මම ගොඩක් දුරට ට්‍රැවල් කරනකොට බලාපොරොත්තු වෙනම ෆීලිං එකක් තමයි මේක. මම ආසම වයිබ් එක තමයි මේක. ඉතින් මට මාරම කියන්නේ ඒක දකින්නකොටත් ආයෙත් ආස හිතෙනවා. ආයෙත් ගිහිල්ලා ඒ එක්ස්පීරියන්ස් එක ගන්න. ඔයාලා වීඩියෝ එකත් එක දිගටම රැඳෙන්න බලන්න මේ ක්ලයිමේට්ස් වෙනස් වෙන විදිය. ඉතින් යාළුවනේ මං කිව්වා නේද දැන් බලන්න සම්පූර්ණ මීදුම ගතිය අයින් වෙලා දැන් ආපහු අවුව පායන්න යන්නේ. සම්පූර්ණ වෙනස් වෙලා පරිසරය දැන් පැහැදිලිව පහළින්ම පේනවා. මේ පැත්ත තාම මීදුම පේනවද? තියෙනවා. නමුත් බලන්න වීඩියෝ එකත් එක්ක ඉන්නකොට ඔයාලට තේරෙයි මේකේ ක්ලයිමේට්ස් මාර විදියට චේන්ජ් වෙනවා. ඉතින් හරිම ලස්සන ප්ලේස් එකක් තමයි මේ.
ඉතින් ඔයාලත් ඇවිල්ලා මේ එක්ස්පීරියන්ස් එක ගන්න කියනවා. පවුලේ කට්ටියත් එක්ක නිදහසේ එන්න පුළුවන් ඇවිල්ලා. පරිස්සමින් ඇවිල්ලා එන්ජොයි කරලා යන්න ඕනේ තැනක්. ඒ වගේම තමයි මෙතන සන්රයිස් එක බලා ගන්න පුළුවන් උදේම ආවොත්. ඒ වගේම හවස තියෙන view එකත් මාරම ලස්සනයි. සහ මේ පරිසරය දැන් ඔයාලට බලා ගන්න පුළුවන් පැහැදිලිව වටපිටාව. ඉතින් ඔයාලත් පවුලේ කට්ටියත් එක්ක ඇවිල්ලා එන්ජොයි කරන්න කියලා හරිම ආදරෙන් ආරාධනා කරනවා. මේ මහතට කීයක් හරි ලබා දෙන්න. ඉතින් මෙතනට එනකොට ටිකට්ස් මුකුත් ගන්න තිබ්බේ නෑ. ඒ වගේම ඔයාට මෙතනට එනවා නම් මේ ප්ලේස් එකට එන්න එහෙම කිසි ප්‍රශ්නයක් නෑ. ඔයාලට Google Maps පාවිච්චි කරලා එන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. ඉතින් ගොඩක් කට්ටිය මේ කැන්ඩිවල තියෙන සීතල පරිසරයේ මීදුමින් වැහුණු කඳු වගේම මේ ලස්සන තේ වතුවල එක්ස්පීරියන්ස් එක ගන්න ගොඩාක් කට්ටිය මෙතනට එනවා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් ඇවිල්ලා මේ සුන්දරත්වය විඳින්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම මේ පරිසරය මේ සුන්දරත්වය රැක ගන්න කියලා නිතරම වගේ මම මතක් කරනවා. මොකද මේවා මේ විදිහට රැකගත්තොත් තමයි අපිට මේ විදිහට මේවා අපිට ඇත්තටම මේ සුන්දරත්වය විඳින්න හම්බෙන්නේ. ඉතින් ආබන්නර මට මුන් කියව ඔව් මේ ඉන්නේ අපේ travel with හතරස්. ඔන්න ඉතින් යාළුවනේ අපි උඩ කාලය ගත කරලා එන්ජොයි කරලා ඔන්න අපි පල්ලෙහාට ආපු දර්ශන තමයි ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම උඩදී ගත්ත වීඩියෝස් මොන හරි වෙලා ඩිලීට් වෙලා තියෙනවා. ඉතින් ඒ ටිකේ ෆොටෝස් තමයි මේ වීඩියෝ එකට දාන්න උනේ. සහ මෙතන මේ පහලින් මේ හරියෙන් ඔයාලට මෙතන මං කිව්වේ අර පළවෙනි තේ ලංකාවේ තේ ගහ බලන්න යන්න පුළුවන්. ඉතින් ඒකේ වීඩියෝසුත් මැකිලා තියෙනවා කොහොම හරි. සහ ඔයාලා මෙතනට එනකොට මගදී හම්බෙන ප්ලේස් එකක් තමයි මේ හට් එක. ඉතින් හරිම ලස්සන ප්ලේස් එකක්. නමුත් ඒක පොඩක් අපි යනකොට අබලන් වෙලා තිබේ. ඔයාලට මම අර කිව්වේ මගේ කකුල මේකෙන්ද පෙරළුණා කියලා මේ බලා ගන්න පුළුවන්. ඉතින් හරිම අමාරුවෙන් තමයි. මොකද පල්ලෙහාට එනකොට ඉක්මනට එන්නත් හේතුව හිතන්නේ නැති. ඉතින් මගදී කකුල පෙරුණාට පස්සේ හරිම අමාරු වුණා. මොකද බෑවුම බහිනකොට හරිම අමාරුවෙන් තමයි ඊට පස්සේ ආවේ. නමුත් මෙතන ඇවිල්ලා අපි පොඩ්ඩක් කාලය ගත කරලා යන්න ඕන කියලා හිතෙච්ච ඉඳ තමයි මෙතනට ආවේ. ඒත් හරි අමාරුවෙන් තමයි මම එතනටත් ආවේ. ඊට පස්සේ ගෙදර ගියාට පස්සේ කකුල හොඳටම ඉදිමිලා තිබ්බා. මේක ඉතින් මම කිව්වේ කලින් ටික කාලයකට කලින් ගත්ත වීඩියෝ එකක්. ඉතින් ඒක මතක් වෙනකොට හරිම සතුටුයි. ඉතින් ඒ වගේම ආයෙ යන්න හිතෙන තැනක් දැන් නම් මම හිතන්නේ මෙතන සමහරට හදලත් ඇති. ඉතින් ඔයාලා ගිහිල්ලා බලන්න.
මමත් ආය යන්න හිතන් ඉන්න ප්ලේස් එකක් මේක. එහෙම ගියොත් අනිවාර්යෙන් ඒකේ වීඩියෝ එකත් අනිවාර්යෙන්ම ඔයාලට ගේනවා. ඉතින් මේම තමා මේ ගමන මේ දවස ගෙවුනේ. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ඔයාලා අනිවාර්යෙන් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි ඔයා මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් channel එකත් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් එහෙනම් මේ වීඩියෝ එකකින් අදට සමුගන්න යන්නේ. ඉතින් ගොඩක් ස්තුතියි වීඩියෝ එක අවසන් වෙනකන් හිටපු ඔයාලට. එහෙනම් අදට මම ගිහින් එන්නම්.